නිකුත් වෙන්න හැකියාවක් තියෙනවා. මේ රිසල්ට් එක බලන්නේ කොහොමද? පළවෙනි වාර රිසල්ට් බලන ළමින්න එයා දැනගෙන ඉන්න ඕනේ රිසල්ට් ලේසියෙන් බලන්න. රිසල්ට් එක ලේසියෙන් බලන්න පුළුවන්. ඔයා Google Chrome හෝ ඔයා පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එක ගිහිල්ලා exam result කියලා normally විදියට type කරන්න. ඊට පස්සේ ඔයාලට එන පළවෙනි link එකකින් යන්න. පළවෙනි link එකේ යන්න හැම්බෙන්නේ. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පේන්න තියෙනවා නම් මෙන්න මේ වගේ කහ පාට පසුබිමක මේ වගේ ලියලා තියෙනවා exam result ගැන. මේකෙන් තමයි ඔයා යන්න තියෙන්නේ. මේකෙන් ගිහලා ඔයාලට හරිම ලේසියි select the exam. දැන් බලන්න තාම මෙතන 2024 A level result කියලා දාලා නැහැ. තාම තියෙන්නේ recursion result විතරයි. ඔයා හෙට හෝ අනිද්දා දවසේ බලන්න ඉස්සෙල්ලාම මෙහෙම ගිහලා සර්ච් කරලා බලන්න result. පළවෙනි link එකෙන් ගියාම මේ ඉන්ටර්ෆේස් එකට එනවා. ඊට පස්සේ ඔයා මෙතනින් select කරලා බලන්න 24 result කියලා option එකක් තියෙනවද? option එක නැත්තම් ඉතින් තාම result නිකුත් කරලා නැහැ. මොහොත තමයි result ලේසියෙන් බලන්න. result නිකුත් වෙලාවට හරියට දැනගන්න පුළුවන් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ මේ option වල 2024 result කියලා තියෙනවා නම් විතරයි. ඔයාලට select කරන්න පුළුවන් කැමති අවුරුද්ද ඊට පස්සේ ඔයාගේ index number එක. ඔයාලට index number එක දන්නේ නැත්නම් ඔයාලට තව option එකක් දීලා තියෙනවා. ඔයා index number දන්නේ නැත්නම් ඔයාගේ ID number එක NIC number කියලා තියෙනවා. ඒක type කරලා ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන I am human ගිහලා submit කරාම ඔන්න ඔයාලට අවශ්‍ය නම් print එකක් ගන්නත් පුළුවන්. ඔයාලට මේකට ගිහලා print එකක් ගන්න පුළුවන් අවශ්‍යයි. හරි. ඔය විදිහට තමයි exam result ලේසියෙන් බලන්නේ. අනිවාර්යයෙන්ම මෙන්න මේ select the exam කියන එකේ 2024 කියලා වැටලා තිබ්බොත් විතරයි result නිකුත් වෙලා තියෙන්නේ. ඔන්න අද ලේසියෙන් වාට මේ වීඩියෝ කරගෙන ආවා. අනිවාර්යයෙන්ම like එකක් දාලා යාළුවන්ටත් share කරන්න.